ඔන්න අද අපි යනවා බටු කේව්ස් වලට. බටු කේව්ස් වලට යන්න අපි ග්‍රැබ් එකක් තමයි යූස් කරේ. බටු කේව්ස් වලට යනකොට පොඩ්ඩක් දිගට ඇඳගෙන යන්න ඕනේ. එනකොට අපි පොඩ්ඩක් කොට්ටට ඇඳන් ගිය හින්දා අපිට දුන්නා පොඩි රෙද්දක් ඇඳගෙන යන්න. ඒ කියන්නේ මෙහි දළදා මාලිගාවට යනවා වගේ තමයි පොඩ්ඩක් අර විනීත ඇඳගෙන යන්න ඕනේ. උඩට නැග්ගාම ලස්සන වීව් එකක් පේනවා. ඒ කියන්නේ KL ටවුන් එකම වගේ මෙතෙන්ට පේනවා. එතන පරිසරය හරිම වෙනස්. ඒ කියන්නේ ගුහාවක් ඇතුළක තමා මේ කෝවිල තියෙන්නේ. ඉතින් ඒ හරිය ටිකක් සීතලයි, කියන්නේ ගොඩම සීතල නෑ. ඒනට රස්නේ නැහැ. හරිම සනීපයි. අපි ගොඩක් ඔය කියන්නේ හවස් වෙලා තමයි ගියේ හින්දා ටිකක් සෙනග අඩුයි. මේ ඒරියා එකේ ගොඩක්ම ඉන්නේ ඉන්දියන් අය. කේල් සිටි එක තරම් මේ හරිය පිරිසුදු නැහැ. ඒ කියන්නේ වඳුරෝ කුණු ගොඩවල් හැම ටිකක් තියෙනවා. ඒ කියන්නේ යන කෙනෙක් එහෙම අකමැති නම් පොඩ්ඩක් ඒක දැනගෙන යන්න. අපි යනවා නයිට් ලයිට් එකේ මොකද බලන්නේ? පෙට්‍රෝනාස් විද්‍යාලයේ ලයිට් ෂෝ. පෙට්‍රෝනාස් විද්‍යාලයේ ලයිට් ෂෝ. What do you think? ඒක අපේ රූම් එකට පේනවනේ. අපි යනවා. ඒක මියුසික් එක ඇහෙන්නේ නැහැ. ජස්ට් අර ලයිට් ටිකයි වතුර ටිකයි නම් අපිට පේනවා. එහෙනම් ළඟට ගිහිල්ලා බලනවා. අම්මායි තාත්තයි කියලා ආවේ. මොකද යාළුත් අද දවසේ ඇවිදලා ඇති වෙලා. බබකි සුණක් එනවා.
මේක මයික් එකක් ඇතුලේ. මේ දැන් බස් එකක යනවා. පළවෙනි උතන. බස් එකක යනවා කියන්නේ මෙහි අපි ගෙදර බස් වල ගිහිල්ලා නැහැ වගේ නේද? අපි යන්නේ බුකින් බින්දාවටද? 8 stops 8ක් තියෙනවා. ගාව තමයි එතන يعني ට්වින් ටවර් එක කෙලිම පිටිපස්සේ තමයි මේ බස් නවත්තලා තියෙන්නේ. ගෝ කේල් බස් වල තමයි මේ යන්න තියෙන්නේ. ඒක හොයාගෙන එන වෙලාව ගියා. කාට හරි හොයාගන්න අමාරුනොත් මේ වීඩියෝ එක බලලා තේරුම් ගන්න. يعني ට්වින් ටවර් එක පිටිපස්සේම කෙලිම පිටිපස්සේ තමයි බස් නවත්තලා තියෙන්නේ. එතන ගෝ කේල් බස් නවත්තලා තියෙනවා. ඒකේ ෂෙඩියුල් එකේ විදිහට යනවා. ඔයගොල්ලෝ මේ මූවි ටැප් එක වගේ දාගෙන යනවා නම් ඒක කියනවා මේ මෙන්න මේ ටයිම් එක තමයි මේක ෂෙඩියුල් කරලා තියෙන මේ බස් එක කියලා පෙන්නනවා. මම කියන වැහුණොත් දන්නේ කමන්නේ. අපි අද තමයි අපි දැන් ට්‍රිප්ස් එක වගේ දැන් අම්මලත් එක්ක අපි මීටින් kawannya aku balik ya nih nanti juga amma kira search box එක තියෙනවා ඉතින් සිටි එක හොඳටම දැක්කද නයිට් වෙලාවේ හොඳටම දැක්කද ගොඩක් අය ඉන්නේ අර ජලන් අලෝර වලට යන්න මේ හිතාගෙන ඉන්න කට්ටිය තමයි. ඉතින් එතෙන්ට ගිහිල්ලා බලමු නේද? බැටරි නැහැ හලෝ බයි. Next station, Hotel Corpor. Hotel Corpor. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ජලාන් අලෝර් කියන ස්ට්‍රීට් එකට. ඒක ස්ට්‍රීට් ෆුඩ් වලටම වෙන් වෙච්ච ස්ට්‍රීට් එකක් නයිට් ටයිම් එකේදී. එතන ඇතරම් ගොඩාක් කෑම ජාති තිබ්බා. අපි මුලින්ම try කරන්න ගත්තේ grilled meat වගේක්. ඒක නම් ඇත්තරම රහයි. ඊට පස්සේ ඉතින් අපිට හම්බෙන ඒවා ඔක්කොම වගේ try කරන්න තමයි හිතුනේ. ඒනට තේ පොඩක් self control එක තියාගෙන තමයි අනිත් ඒවා try කරේ. මොකද මේ ඇත්තරම කා ගන්න අමාරුයි. මේ ඒ තරම් choices ගොඩාක් තියෙනවා. අපිට එතෙන්ට ගියාට පස්සේ තමයි මතක් වුණේ මේ අපි ගාව cash නැහැ කියලා.
ඊට පස්සේ අපි ඔය ATM එකක් හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා මේ ඇත්තටම ටිකක් දුර යන්න උනා මේ ඇවිදගෙන ATM එකක් හොයාගන්න. හොයාගෙන ඉතින් අපි කෑෂ් අරගෙන ආයෙ ආවා මේ ස්ට්‍රීට් එකට. ඒක එපා. ඒ ලොකු. මේක ගමු. අරක නෙමෙයි try කරනවා. ඒක තුනක් වෙනවා. අපි මෙතනින් ගත්තා ෆ්‍රයිඩ් දූරියන්. මෙයා අතරම කිව්වා දූරියන් කන්න කැමති නැහැ. එහෙන් තමයි ඔය බෑ බෑ ගන්න. මට කන්නේ නෑ මන් දන්නවා. නෑ. දොළහයි. ගන්න. What is this? මේ මම කලින් ගත්ත එකමයිනේ. එයිවා ගත්තේ. මේක තිත්තයි බා. මේක තිත්තයි. හිත වෙනවනේ. ඇයි දෙල්ලත් එක්ක මිරිකුවා. What is it?
Ani bayram. Boleh tak? හොඳයි. ඔය ඩම්ප්ලින්ග්ස් නේ. සෝස් එකද? මඩ. එපා ඩම්ප්ලින්ග්ස් නම් මම කන්නේ මොනවාද? දැන් නෑ. කරේන සිව්මයි cover bag can I have a bag Ja, der Straße ist ja Can I have chicken, please? ගහන්නද? ගස්නේ නේද එහෙනම් මොන වගේ රහක්ද දෙන්නේ කොල්ලෙ හින්දනේ ඔන්න එතනින් අපේ තව දවසක් ඉවර වුණා. අච්චර කාලා ඇවිල්ලා රූම් එකට ඇවිල්ලා රාමෙන් එකකුත් කාලා තමයි අපි එදා නිදාගත්තේ. ඊළඟ මැලේසියන් වීඩියෝ එකෙනුත් හම්බෙමු.